පීඩනයකින් තොරව ඉනිම ආරම්භ කරේ එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා. උන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණා ප්‍රථම පන්දු වාරය තුලදීම මහේස් තීක්ෂණව ප්‍රහාරයට ලක් කරමින්. නානතුරුව ෂාන් මාලිංගවත් නිරන්තරයෙන් ප්‍රහාරයට ලක් කරා. නමුත් ඔහු හොඳ නැවත පැමිණීමක් හොඳ කම්බැක් එකක් ලබා දුන්නා ජෝස් බට්ලර්ගේ කඩුල්ල ලබා ගැනීමත් සමග. ශානකතට ඉඩපන්දුවක් ලබා දෙමින් ඔහු දෙවන කඩුලත් ලබා ගත්තා. වනිදු හසරංග අවාසනාවන්ත ක්‍රීඩකයෙක් බවට පත් වුණා. පහසු ඉඩපන්දුවක් කමිල් මිෂාර අතින් ගිලිහි ගියා. හොඳ සම්බන්ධතා නිර්මාණය කරා එංගලන්ත පිතිකරුවන්. ඔවුන් කිසිදු චකිතයකින් තොරව ශ්‍රී ලංකා පන්දු යානට එරෙහිව මුහුණ දුන්නා. විශේෂයෙන්ම වනිදු හසරංගට එරෙහිව. නමුත් කැපී පෙනෙන පන්දු යාමක නිරත වන්නට මතිෂ් පතිරණට හැකියාවක් ලැබුණා. ප්‍රබල අභියෝගයක් ඔහු එල කරා. එහිදී සරිත අසලංක රැකගත් විශිෂ්ට උඩපන්දුවෙන් ඔහුට කඩුල්ලක් හිමි වුණා. මහේස් තීක්ෂණට අද දිනේ සාර්ථක වන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම වනිදු හසරංගටත් එහා සමානයි. ඔහුට අද දිනේදී කඩුල්ල ලැබුණේ නැහැ. මේ අවසන් භාගයේදී පැතුම් නිස්සංක අතින් උඩපන්දුවක් ගිලිහි ගියා. ලංකා ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු කඩ වුණු අවස්ථාවක් ලෙස නම් කරන්නට පුළුවන්. දසුන් ශානක හොඳ වේගය අඩාල කරමින් පන්දුවක් යොමු කරමින් කඩුල්ලක් ලබා ගත්තා.